මම අවින්ට එන්න කිව්වේ. මට ඕන කරනවා මගේ හිත සුද්ධ කරගන්න. හිත සුද්ධ කරගන්න? ඔව්. මම මේ කතා කරන්නේ කෙලින්. ඔව් කියන්නේ. අපි දෙන්න සාමාන්‍ය යාළුවෝ නෙවෙයි. හොඳ යාළුවෝ. එහෙනම් අපි ආශ්‍රය කරන්න ඕනේ හිත සුද්ධිය. ඔව් ඒක හරි. අපි දෙන්න අතර ඇග්‍රීමන්ට් එකක් තිබුණා. ඒක ඇග්‍රීමන්ට් එකක් කියන්නමත් බෑ. පොඩි කතා බහක් තිබුණා. මාදවයි නෙත්සරයගෙන අපි කරපු කතා බහ. ඒක ලීගල් ඇග්‍රීමන්ට් එකකට වඩා පවර්ෆුල්. ඔය කතා කරන්නේ හිතට එකගවද? ඔව්. ඇත්තම කියනවා නම් මම සැක කළා channel එකේ වැඩ කරන මේධාවිය එක්ක මාධවගේ affair එකක් තියෙනවා කියලා. ඒත් එහෙම දෙයක් නැහැ. ඒ නිසායි සැම්සන් මට කිව්ව වෙලාවේ මේධාවිව ආයි වැට්ටගත්තේ. අර්වින් මේක දන්නවද මන් දන්නේ නැහැ. සැම්සන්ගේ දුව දිල්කී එක්ක මාධවගේ සම්බන්ධයක් තියෙනවා. සැම්සන්ගේ දුවත් එක්ක? ඒක කීයටවත් වෙන්න බෑ. මගේ වයිෆ් දැකලා තියෙනවා. මගේ දුව දැකලා තියෙනවා. මාධව සැම්සන්ගේ දුව කාර් එකේ දාගෙන යනවා. ඒක වෙන්න බැරි දෙයක්. මාධවට සැම්සන්ගේ දුව මීට් වෙලා නැහැ. අනිත් එක කාර් එකේ දාගෙන ගියයි කියලා අපි කොහොමද කියන්නේ එහෙම සම්බන්ධයක් තියෙනවයි කියලා? හොඳයි. මම මගේ දුවටත් කිව්වා, වයිෆ්ටත් කිව්වා. අර්වින් එක මම මේ ගැන කතා කරනකම් මාධව එක මේ ගැන කතා කරන්න එපා කියලා. හැබැයි මං ඩන්කන්ට මෙහෙම දෙයක් කියනවා. ඩන්කන්ගේ දුවට ආදරේ වගේම තමයි මම මගේ පුතාටත් ආදරේ. ඒ දෙන්නා මැරි කරනවා නම් මැරි කරලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා ඒ දෙන්නට හිතෙනවා නම් විතරක් අපි ඒ දෙන්න බඳමු. නැත්තම් අපි ජීවිත දෙකකට කරන්නේ ලොකු අපරාධයක්. තාත්තේ මම අද කරන්නේ 9 to 10 ප්‍රෝග්‍රෑම් එක. අද මොකද්ද කරන්නේ? ඊයේ දවසේම මිස්ටර් සේනාධීර බිසීනේ. ඒකෙන්ද අදට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කිව්වා. හෙට කියලා ලියලා දෙන්නම් කියලා. මොකක් හරි කියන්නේ? මම අද කරන්නේ ෆන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ රාජ්‍යවරු ගැන ඉතිහාසය ගැන හරි මේ නොදන්න ටොපික් එකක් ගැන කතා කරන්න යන්න එපා. හරි? තාත්ති ෆන් ප්‍රෝග්‍රෑම් එකේ ටොපික් එකක් නැහැනේ. ඒකේ මම කතා කරන්නේ නැහැ. කෝල් කරන අයව ජොයින් කරගන්නවා. මං ගිහින් එන්න. ගිහින් එන්න ගමිනා කල බයි. බයි. රට යන්න හදන්නේ? මොකද ලංකාවේ එපා වෙලා? නෑ සර් මං හිතේ මේ රටේ මිනිස්සුන්ට මාව අමතක වෙනවා. ඒ මොකෝයි? සර් මං කැමති රස්සාවක් කරන්න. එකපත හොදලා මගේ දාඩිය මුදල් කරගන්න මං ආසයි. මන්ට ඒ තීරණය වෙනස් කරන්න. හයි සර් මගේ කී දෙනෙක් නම් රට ඇරියද? දැන් බන්ටි යන්නේ සල්ලි හම්බ කරන්න? ඒකත් එකත් සර්. මට බන්ටි ඕනේ. තේරුම් ගන්න. මගේ විශ්වාසවන්තය බන්ටි. සර් මං කැමති මේ හැම දෙයකින්ම අයින් වෙන්න. එහෙමද? බලමු. සර් මට යන්න පුළුවන් නේ කොයි රටටද සර්? තව සතියක් දෙකක් කොහොම ඉන්නවද?
ඔව්. අපේ කාලය කෙමින් ගෙවිගෙන යනවා. ඔබට දැනුමයි විනෝදයයි සතුටයි රැගෙන සමනල සිහින තුලින් අපිට ඔබෙන් සමුගන්න කාලය ඇවිත්. ඔන්න එච්චර. අපි හෙට මේ වෙලාවට ගෙනෙන අලුත්ම විශේෂය ගැන පොඩ්ඩක් මතක් කරමුද? චතුර අපි හැමෝම ආසයි රසට කන්න. එහෙම නේද? හැබැයි අපි ජීවත් වෙන්නේ කන්න නෙමෙයි. කන්නේ ජීවත් වෙන්න ඕනි නිසා. හෙට අපේ මැදිරියට සුවිශේෂී අමුත්තියක් පැමිණෙනවා. ඇය රෝසි පරමානන්දන්. නම කියපු ගමන් ඔබ අහලා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ සූප වේදිනියක්. නෙත්සර දැන් මොනවද පරමානන්දන් මහත්මිය හෙට අපිට උයන්න කියලා දෙන්නේ? චයිනීස් ලෙමන් චිකන් එකක්. ඔයගොල්ලෝ කොලේකුයි පෑනකුයි අරන් ලියා ගන්න මේ චයිනීස් ලෙමන් චිකන් එක හදන්න ඕනේ ද්‍රව්‍ය. ඩොනා කොලේකුයි පෑනකුයි ඉක්මනට ගේන්න. කොලේකුයි පෑන ඉලාස්ති කරගත්තද? ගට. කුකුල් මස් ග්‍රෑම් 500යි, ලොකු ලුණු ග්‍රෑම් 50යි, බිත්තර 2යි, කෝන් පිටිමේස හැඳි 2යි, එළවලු තෙල්, දෙහි යුෂ ටිකක්. මතක ඇතුව මස් ග්‍රෑම් 500 තම්බල තියාගන්න. ඔව් මේවා ලෑස්ති කරන් හෙට මේ වේලාවට ඉන්න රස චයිනීස් ලෙමන් චිකන් කරි එකක් හදා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. එහෙනම් ඉතින් අපිට සමුගන්න වෙලාව හරි. අදට ඔබෙන් සමුගන්නවා මම සැලෝනී නැත්සරා. මම චතුර මදනායක. අන්න ඔයාසි මහත්තයා එන්න කිව්වා. නම සඳමාලි දිසානායක. ගම හොරෝපතාන. කොච්චර කල් ඉඳලාද මේ රස්සාව කරන්නේ? ඉස්සෙල්ලාම අද. කවුද ඔයාගේ බොස්? කවුරුවත් නැහැ. කොළඹ කොහෙද ඉන්නේ? මම ලෙඩ බලන්න කොළඹ ආවා. ලෙඩ ටිකට් කපාගෙන ගිහින් මගේ පර්ස් එක හුරු ගත්තා. මට ගෙදර යන්න විදියක් නැහැ නිසා මේ දේ කළේ. ඒව උසාවියද කියනවා? කීසරයක් පොලිසියට අහුවෙලා තියෙනවද? කවදාවත්ම නැහැ. සර් තා පිප්පකොට් කාර්යයක් අල්ලගත්තා. සේරම හිට උසාවි දාන්න.